morning. අද අපිට mid exam එකක් තියෙනවා. අපි යනවා mid exam එක ලියන්න. One eternity later. ඉතින් අපි mid ලිව්වා ලිවිල්ලක් දැන් කියලා මේ දැන් කම්පේ ෆයිල් ඇත්තටම මේ ලිව්වා ප්‍රශ්නයක් නැහැ. ඉරි ගැහුවා. මම පැන්සල් දෙකෙන් ඉරි ගැහුවා. මගේ ගැවිල්ලා හිමයිවා පැන්සලෙන් ඉරි ගහන්න. පැන්සලෙන් ගැහුවා ෂුවර් නැති ඒවා. මට ඒවා මකන්න බැරි වුණා. ඒකට ඒක කොච්චර ලස්සනයිද කියන්නේ මං ගෙදර ඉඳනත් ලිව්වා. Here I come. Oh, here I come. සමහර ගෙවල් වල ඉඳන් ලිව්වා. දැන් ඉතින් ලියලා ඉවර වෙලා අපි මෝරේ වැඩේ තමා. දැන් හලෝ අපේ අම්මා මේ වීඩියෝ බැලුවොත් අපි දැන් බීච් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මිඩ් එක්සෑම් ලියලා ස්ට්‍රෙස් එක අයින් කරන්න. ස්ට්‍රෙස් එකේ යන්න කියන්නේ අපි ආව දැන් ස්ට්‍රෙස් එක අයින් කරන්න නා ගන්නවා. දැන් හොඳ වැඩේ වෙලා තියෙන්නේ අපි තුන්දෙනා බෙදලා ත්‍රිවිල් වලින් ආවා. අර අනිත් ත්‍රිවිල් එකේ ළමයින්ගේ ට්‍රේල් පාරක් ගාව බස් වල ත්‍රිවිල් එක කියලා. ඉතින් ඒකේ හිටපු ළමෙක් තමයි ත්‍රිවිල් වල යන් කියලා කිව්වේ පයින් යන්න බෑ කකුල් රිදෙනවා කියලා. මේ රේල් පාරේ ගාවට යන් ඒ ළමයි වෙක්කයි. ඉතින් පයින් එනවා දැන් ඒකින්ද මේ බලන්න ලොකේෂන් එක ඔව් කොළඹ එක පැත්තට එනවාද කියලා බලන්න. කොළඹ යනවත් දන්නේ තුන්දෙනාත් එක්ක. නෑ ලං වෙලා. අපිට ඒ ළමයි ටික හම්බුණා. දැන් කිය. මෙන්න එනවා. කොහොමද? චූඩි. මේ පොඩිවට පේන්නේ. අයියෝ. අන්න එනවා. පාර වැරදුන ළමයි ටික දැන් එන්න ගමන් ඉන්නේ. පව් බලන්න කුඩක් තියලා. එන්න අම්මට ගොඩක් දුර ඉන්නේ. ගොඩක් දුර අපිට එන්නට බෑ. එන්න අයිස්ක්‍රීම් එකක් අරගෙන අතේ තියන් එමු පිළිගන්න. අයිස්ක්‍රීම් එකක් අරගෙන පිළිගන්න. ඔන්න දැන් ඇවිල්ලා කියන දෙබස් ටික කියන්නකෝ. හලෝ එයාලා කොළඹ කට්ටිය ඔක්කොම එක ත්‍රිවිල් එකේ නැගලා ගිහිල්ලා අපි දන්නවද මේ ගාල්ල මාතර ළමයි ටිකව අපිව තනියෙන් මම නුගේ ගොඩටවත් යන්න දන්නේ නැහැ බං කියයි ළමයි අම්මා මාව දාලා ගියා අම්මායට අපි කියන්නේ කුපාඩි කොටා කියලා කුපාඩි කොටා ඌ දැන් ඇවිල්ලා අපිට අනිවාර්යෙන් ඔන්න දැන් මොනවාද බං උඹලා කැත වැඩ කරන්නේ. A few moments later. ආවා අදහස් බලන්න මම දකුණ නිසා මේ ළමයින්ට කොච්චර දුර පයින් එන්න උනාද. තව කෝච්චියටත් හැප්පෙන්න කියලා තමයි මේ ළමයි මුහුදට ඇවිල්ලා දින් බලන්න. සරලවද? සරලව පොඩ්ඩක් වික්නී අංකල්ට පොඩ්ඩක් පාර මාරු වුණා. මෙන්න අපේ ඊළඟ යාළුවා දැන් තමයි මෙතනට සම්ප්‍රාප්ත වෙන්නේ. Now let's all be polite and give whatever it is up there a nice big Andy's room welcome. කාගෙද මේ අයිඩියා එක දෙවනේ බීච් එන්න කියලා මේ මහ දවාලේ? මම අදහස දුන්න විතරයි ඔය යාළුවා ඉතර මෝඩු උනේ. නෑ අපි එහෙම තමයි ඔයා හිතන්නේ අපි කැම්පස් ආවේ. ඉතුරු ටික කියන්නේ ඉතුරු සින්දු ඉතුරු ටික ඉදුෂාක බහැන කලින් ඉඳන් ඉතින් අර හොද කියන්නේ ක්‍රවුම් එකක් තියෙනවා අනිකේ මම කුමුදුවා අර බාල්දි ඔන්න නුවර අයව මුහුද බලන්න එක්කන් ආවි. ගයා ශවාගේ වීඩියෝ එකේ තත්ත්වය කොහමද? ඇත්තටම මම දැන් සෑහෙන වෙලාවක් ඉතින් try කරනවා මෙන්න මේගොල්ලන්ට කොහොම පැහැදිලිව කරා මොකක් පැහැදිලි කිව්ව මොකද කරන්න ඕනේ කියලා. කරා දෙතන වීඩියෝ එක හැබැයි මේගොල්ලෝ මම කියන දේවල් අහන්නේ මම හිතන්නේ මිස්ටර් වඩා වීඩියෝ කරා. තාම එකක්වත් කරේ නැහැ.
හරි මං අද උගලන් දැනුමට යමක් වැඩසටහන දැනුමට යමක් මේ තියෙන පරණ මවුන්ට් ලැවිනේ හොටෙල් එක මේක ඇත්තටම කිව්වොත් ඉස්සර ඉංග්‍රීසි ආණ්ඩුකාරයෝ ඉන්න කාලේ මෙතන ලොකු දේවල් වෙලා තියෙනවලු අපි පොඩි ළමයි ඒවා දන්නේ නැහැ කොහොම හරි ඒ වෙච්ච දේවල් වලින් මෙතන හොල්මන් තියනවා කියලා පොඩි මතවාදයක් තියෙනවා සහ තියෙනවා සෝ මෙතෙන්ට එන මේකත් කොට බල්ල යන්න අපි දැන් කොහෙද මේ යන්නේ? ඇත්තටම අපි අතන ෆොටෝ එකක් ගහිනකොට අපි දැක්ක ගලක්. ඉතින් අපි මේ ගල ගාවට යනවා එක නගින්න පුළුවන් කියලා. ඔය ගලත් එක්කගේ පොඩි සම්බන්ධයක් තියෙනවා මගේ හොඳ මෙයාලට ඉන්නේ දැන්. ඒ කේවල් තියෙන මේ මෙතන පොඩ්ඩක් බීච් එකට ගියාම ළඟ තරම අපි හැමදාම එනකොට මේ අපි හැමදාම හිටියොත් උදේට එනවා. ඇවිල්ලා සිප්පි කටු එකතු කරනවා ඊට පස්සේ ඔත් කකුළු පැටවුරුන් තින්නවා. ඔක උඩට දාසක් දෙන්න නැත්තා. වරද ඉතින් මෙතෙන්ට හැම පාරම යා මතක් වෙනවා. මම දැනුත් මැසේජ් එකක් දැම්මා අපි ආවා හිටියා නම් මේ අපි යාව මතක් කරලා එතන නැගලා ෆොටෝ එකක් ගහලා යමු. හැබැයි වැටෙන්නේ නැති වෙන්න මන නගින්න ඕනේ. වැටුනොත් ආවෝ ඊළඟ සෙම් එකේ එක්සෑම් ලියන්න නෑ වෙන්නේ. මට දැන් නැගලා කල පුරුදු බය. එහෙනම් අපි බය නැතුව දෙවුණියක් යනවා ගලට නගින්න. ඉන්න මම ඔයාලට ගල පෙන්නන්න. මෙන්න තියෙනවා ගල. අපි ගලට තමයි නගින්න යන්නේ. ගයාෂා දෙවුණි කියන්න ගලට නගිනවද? සුයාම අපිට තරයේ විරුද්ධ වෙනවා නගින්න. ගලට නගින්න එපා කියලා සුයාම තරයේ විරුද්ධ වෙනවා. ඉතන නම් කොහමද ලිස්සයි වගේ. මේක නම් උඩට වතුර එනවා අඩු. ඒකට හරියන්නේ. නෑ ගයාෂා නම් නැග්ගා. ඔන්න මමත් නැග්ගා. මේ මෙන්න ගයාෂා. Thousand years later.